අපේ කතක්නර්තන සම්ප්‍රදායේ තියෙන ප්‍රධානම පළඳනාම තමයි මේ ගුඹුරු කියන්නේ. අපි මේ වෙනකන් ළමයි ප්‍රැක්ටිස් කරලා තිබ්බා, ෆල්ට ගහලා තිබ්බා. නමුත් තමන්ගේ පාදවල තියෙන වැරදිකම් තමන්ට ඇහෙන්නේ නැහැ. ගුරුවරයා විදිහට මට ඇහෙනවා. එතකොට මේ ගුඹුරු බැඳීමෙන් පස්සේ තමයි මේ දරුවන්ට ඒ තමන්ගේ වැරදි හදාගෙන ශිල්පියෙක් විදිහට ඉස්තිරහට යන ගමන ආරම්භ කරන්නේ. ඉතින් මගේ පුතාලා දෙන්නයි දුවලා තුන්දෙනා පස් දෙනාට මට කියන්න තියෙන එකම දේ තමයි හැමදාමත් කියනවා වගේ මේ අවසානයේ අපි හැමෝම වගේ ගොඩක් කල් සරකාගෙන හිටියේ නෑ. ඇත්තම මේ ගොඩක් කල් කියන්නේ මාසයකමාරක් වගේ කාලයක් අපි පුරුදු වෙලා තමයි ඒ කියන්නේ මේ ඉවෙන්ට් එකට පුරුදු වෙන්නේ. අපි උනාට දැන් අවුරුදු දෙකමාරක විතර ක්ලාස් යනවා. කවදාවත් අර ක්ලාස් එකකට වඩා හරිම හිතවත් ඒ කියන්නේ අපිට සහෝදරයෙක් වගේ අපිත් එක්ක බැනුම් අහන්න තියෙන ඕන තරම් අපිව මේ ගෙනත් තියෙන තැනට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන සර්ට. සර්ට ගොඩක් පිං අපි වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරනවට.